නම් තව ලොග් එකක් කරන් ආවා. මමනේ බං ඒ කියන්නේ. අත් සමාවෙන්න මෙයන් කිව්වා. හරි. මොකද අපි අද එහෙනම් කරන්න කියලා කියන්නේ? නෑ නෑ ඒකත් ඔයම කියන්න. නෑ ගෙදරට කියලා යන්නේ හොර වැඩක් හොර ගෙදරට නොකිය නෙමෙයි. ගෙදරට සර්ප්‍රයිස් යන්නේ මේ වෙන කෙනෙක්ට අපි සර්ප්‍රයිස් එකක් දෙන්නයි යන්නේ. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න වෙනවා. කාටද අපි සර්ප්‍රයිස් එක දෙන්නේ? මොකද්ද අද අපි කරන්නේ? මොනොත් සමාජිකයෝ ගොඩක් එකතු වෙනවා නේ අපේ බ්ලොග් එකත් එක්ක. අද ෆස්ට් ටයිම් ඔයාලට අපි පෙන්නන කට්ටියක් ඉන්නවා. හැබැයි ඒගොල්ලන් අපේ ළඟින් ඉන්න කට්ටියක්. බලමු ඒ කවුද කියලා. අපි සුවර් ළඟේ මේකෙන් අපේ පවුලේ ඉන්න පොඩිම ළමයා. ඔව් එහෙම නෑ අපි උසයි උඹ කොටයි එච්චරයි. කවන් ලිටල් ප්‍රින්සස් අපේ ලස්සනයි. මම තමයි බඩු වෙල්ලන් ඉන්න මාව දැම්මම මේගොල්ලෝ. ඉන්නේ ෆොටෝග්‍රැෆර් අපේ ඔෆිෂියලි. හැමදාම මෙයා තමයි අපේ ෆොටෝග්‍රැෆර්. මොකටද අපි ආවේ කියලා කිව්වේ නෑනේ. අද අපි ආවේ අපේ ෆැමිලි එකේ පොඩිම ළමයාගේ බර්ත්ඩේ ෂූට් එක කරන්න. ඇත්තටම එයා දැනන් හිටියේ නෑ අපි මෙහෙම බර්ත්ඩේ ෂූට් එකක් එයාට කරනවා කියලා. ඉතින් ඒකේ සර්ප්‍රයිස් එකක්. ඒ වගේම එදා අපි පොඩියට එයාගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඒ ඔක්කොම එයා දැනන් හිටියේ නෑ. එයාට සර්ප්‍රයිසස් ගොඩාක් ඒ දවසේ ඉතින් හම්බුණා. මේ ලොකේෂන් එකත් හරිම ලස්සනයි. ඉතින් අපි මේ ඇවිල්ලා ඉන්නේ රියත ස්ටේෂන් මාව බඩු තියාගන්න මේගොල්ලන් ගෙනාවේ. ෆොටෝ ෂූට් එකක් කරනවා කියලා එතනට ගියාට පස්සේ යාට ඉතින් තේරුණා. එයාට ඉතින් හොඳ අවුට්ෆිට් එකක් එහෙම ඇඳන් එන්න කියලා ඒගොල්ලන්ගේ අම්ම කියලා තිබ්බ නිසා මේ එයාට චුට්ටක් තේරලා තිබ්බා. ඒ වුණාට එතනට ගියාට පස්සේ තමයි එයා දැනගත්තේ මොනවත් එක්කද අපි ෆොටෝ ෂූට් එක කරන්නේ කියලා. එතකොට එයාට වයස 13යි. ඒ නම්බර්ස් දෙක දීලා, එතකොට කේක් එක දීලා, ලස්සන ෆ්ලවර් බොකේ එකක් දීලා, ඒ වගේ පොඩි සර්ප්‍රයිසස් ගොඩාක් දුන්නා අපි ඒ වෙලාවේ. ඒ වෙලාවේ තමයි එයා දැනගත්තේ ඒවත් එක තමයි එයා ෆොටෝ ෂූට් එක කරන්නේ කියලා. මේ ඉන්න අපේ හදා ගන්න ගත්ත ළමයා. පව්වනේ යට අපහාස. මේ ඉන්නේ අපේ නැන්ද. ඕනකේ ඉම්මලකට මෙයා තමයි. මේ ඉන්න බර්ත්ඩේ එක. ඔව් ඕන්ද බලන්න. මේ ඉන්නේ ෆොටෝග්‍රැෆර්. දුක් විඳින මම. ගයිස් මම දැන් තමයි පේන්න ආවේ. යා වැඩ. මෙච්චර මම බිසි. ඒ කියන්නේ මේක වෙඩින් ෂූට් එකක් නෙමෙයි. ඒ වුණාට ඒ වගේ තත්යකටම අපි මේ ෆොටෝස් ටික ගහලා තියෙන්නේ. තාම බැලුවේ නෑ අපි ලස්සනයිද කියලා. ඒතර අපිට හිතා ගන්න පුළුවන් මේ බර්ත්ඩේ ෂූට් එකක් මෙච්චර කට්ටක් කරනවා නම් වෙඩින් ෂූට් එක කොයි වගේ තත්යකටපත් වේද කියලා. බේනවනේ අපි කළු වෙලා කැත වෙලා මේ දවස්වල අවුවේ ගිහලා අවුවේ ගිය ව්ලොග්ස් ටික ඉස්සරහට දාන්න. බලන් ඉන්න. අක්කා කරන ගමන් බැනුම් අහන්න ඕනේ නාංගිගේ. මේ මෙතන මේ අක්කලා අපේ අක්කා මෙතන. ඒ ගෙදරත් ඉතින් ඉන්නේ අක්කයි නංගී. අපේ ගෙදරත් ඉතින් අක්කයි නංගී. එකම විදිය තමයි ගෙවල් දෙකේම ඉතින් තත්ත්වය. දැන් කේක් කපන්න යන්නේ. Happy birthday. අපි දැන් වෙහෙස මහන්සි වෙලා නැන්දාගේ දාන්සරෙන් අපිට මේවා හම්බුණා. නැන්දා අපි හිතේ දාන්සරක් දුන්නා මේවා අරගෙන. අපි පීයෙන් කන්න. මිනිකි ඔයාලට කේක් එක ගැන මොකක්ද තියෙනවා වගේ මාම හරි. කියන්න හතර නෑ. අයියෝ. ඔයගොල්ලෝ කේක් කවන හැටි පෙන්නන්න. මේක පුදුම කේක් කෑම. වැඩි තරගක් තියෙනවනේ. මෙහෙම අපේ නැන්ද පිහියෙන් අනින්නේ කඩට ගෙඩියම. පිහියෙන්ම කැපෙන්නේ නැති වෙන්න ගාන්න වැඩේ කරනවා. මාර චොක්ලට්. නැන්දගේ විශේෂ හැකියාවෙන් තමයි ඉතින් කැව්වේ. ලෙමන් එක කොහොමද රේට් කරන්නේ? හයි. අවුවට ගියාම මේක තමයි හොන්න ඕනේ. ටිකක් විතර හැම. ඉතින් 10න් කීයද? 10න් 8ක් විතර දෙනවා. ඔයාලා ලෙමන් එක 10න් කීයද? උනත් 8ක් වගේ. නැන්ද? 10න් 3යි. ඒ ආඩම්බුල් බෑ. ඔයා 10න් 7යි. පොඩි 10න් 10යි. ඒ යාගේ ෆේවරිට් ඒක අසාධාරණයි ඉතින්. ඔයා චොක්ලට් එක මේකට දෙන්න පුළුවන් 10න් 9ක්. ඔව් ඒක රහයි. ඇත්තටම මන්න රහයි. මාත් 10න් 9යි. චෝට් නං මේක 10න් 10ක් දෙන්න පුළුවන්. මගේ ආසම එක. ඔව් ඒක රහයි. මගේ ආසම එක. අපි බලමු මේක. ඒක හොඳට තියෙනවා. ස්ටාර්ට් කරා. හරි ෆලෝඩ් එක බලන්න. දැන් අයින පොඩේ 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 10යි.
ඒකත් මේක 10න් 10 ඒක කියන්නේ ඒකට චොකලට් එකකට මාර රහයි මේක. චොකලට් එකට මම රේට් කරන්නේ ඒක. මේක තමයි චොකලට් එක. මේක නම් 10න් 9යි. ඒ නැන්දගේ අර එක ඒක. අත ඒක නම් 10න් 10 දෙන්න. මම ඔය 10 ප්ලස් දෙනවද යාට? ඔව් මම නෙවෙයි නේ. දැන් මේක මේගොල්ලෝ මේ මෙච්චර කියන එක බලමු 10 ප්ලස් එක. 10 ප්ලස් ඇත්තටම ඔරිජිනල් ෆලූඩා. ඉතින් don't judge ළමයි. මේවා ඔක්කොම just joke. අපි සාමාන්‍ය එළියට ගියාම එහෙම තමයි. මේ ඉන්නේ අපේ ෆැමිලි එකේ ගර්ල්ස්ලා ටික. ඔතන එක්කෙනෙක් මිස් වෙනවා. ඒ කියන්නේ අපේ ෆැමිලි එකේ ගර්ල්ස්ලා 5 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් මේ වෙද්දි ජපන් වල ඉන්නේ. අපිට ওই වගේ තැන් වලට ගියාම යාව සෑහෙන්න මිස් වෙනවා. තාගන්න මම මේ වීඩියෝ එක වන්නාවෙන් එතර වෙන්නේ. මට විපතක් වුණා මට ඒක කියන්න අමතක වුණා මගේ කකුල පෙරළුණා නේද ඔව් අනේ අක්කගේ කකුල පෙරළුණා. බල්ලෙක් නිසා දුවන්නේ. අපි අරක තමයි යන්න හදන්නේ අපි මේ බෝටුවෙන් යන්නයි යන්නේ. එතකොට අපේ නැන්ද ගැන කිව්වොත් අපේ නැන්ද සාමාන්‍යයෙන් ওই විදිය තමයි. ඒ කියන්නේ එයා සාමාන්‍යයෙන් අපිත් එක්ක ඉද්දි එයා අපේ වයසට එනවා. එයා අපේ වයසට ඇවිල්ලා අපි නිකන් යාළුවෝ වගේ තමයි ඉන්නේ. අර මොකද ඉතින් හිතෙන්නේ සතුටුයිද ගොඩක් සතුටුයි. විශේෂයෙන්ම මම අක්කා එනවා ඒකට ෆොටෝග්‍රැෆි බයි දිනාලා මේ නැන්ද ගානේ අපේ ලන්ච් එක. හැමෝම වීඩියෝ මේ නිලිය ෂූටින් ඉවරයි නිලියගේ. නැන්ද ගානේ ස්පොන්සර් කෑම මේ චිකන් ෆ්‍රයිඩ් රයිස්. ආයෙත් ඇරලා බෑග් එක. දැන් ඇලි ඉතින් අපි කාලෙකට පස්සේ තමයි මෙහෙම එළියට ආවේ. ගර්ල්ස්ලා ටික. ඉතින් හැබැයි මෙතන අපේ අම්මා නෑ අපේ අම්මා බිසි. ඉතින් අපි කයියක් දාන ගම කැමරාස් විඳිනවා. मेरे दिल ने चुन लिया ने तेरे दिल दिया ना तू जो मेरे नाल तुरेता तुर पे मेरी आसा जीना मेरा ඉතින් අද අපි මේ ලෝකෙක දැම්මේ අද තමයි යාගේ බර්ත්ඩේ එක. ඉතින් happy birthday අපේ little princess. මේම තමයි ෆ්‍රෙන්ඩ්ස් මත යන්න වෙලා තියෙන්නේ අන්තිමට නොන්ඩි කකුලෙන් යන්නේ. ඉතින් එහෙනම් අද ලොග් එක ඉවරයි. අන්තිමට අරට විපතක් වුණ නිසා හරියට ලොග් එක ඉවර කරන්නත් බැරි වුණා. ඒ වුණාට ළමයි enjoy the moment.